බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ සිදු වූ විශේෂ සිදුවීම් කිහිපයක් හේතු කොටගෙන දුරුතුපුර පසළොස්වක පොහොය දිනය වැදගත් වනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වන වසරේදී දුරුතුපුර පසළොස්වක පොහොය දිනක මහියංගණයට වැඩම කළ බවත්, එය උන්වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය බවත් මහාවංශයේ සඳහන් වනවා. එකල ලංකාද්වීපයේ මහියංගණය ප්‍රදේශයේ යක්ෂ ගෝත්‍රිකයන් සහ නාග ගෝත්‍රිකයන් අතර පැවති දරුණු ගැටුම් රටට විශාල විනාශයක් ගෙන දෙනු ඇති බව දිවසින් දුටු බුදුරජාණන් වහන්සේ එම ගැටුම් සමනය කර සාමය ස්ථාපිත කිරීමේ උදාර අරමුණින් මහියංගණයට වැඩම කළසේක. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ඔවුනොවුන් අතර පැවති ගැටුම් අත්හැර දැමූ ගෝත්‍රිකයෝ එකිනෙකාට ගරු කරමින් කටයුතු කිරීමට පටන්ගත් බව කියවෙනවා. එහිදී දහම්මසා සෝවාන් වූ සුමන සමන් දෙවියන්ට බුදුරජාණන් වහන්සේ විසින් වන්දනා කිරීම සඳහා කේශ ධාතු මිටක් ලබා දුන් බවත්, ඒවා නිදන් කර මහියංගන දාගැබ තනා පුද පූජා කළ බවත් වංශ කතාවල තව දුරටත් සඳහන් වනවා. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයින් නැතහොත් ජටිල සහෝදරයින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආදිත්ත පරියාය සූත්‍රය අසා උඩඟුකම සහ අහංකාරය අතහැර රහත් භාවයට පත්වනු ලැබුවේත් දුරුතුපුර පසළොස්වක පොහොය දිනයකයි. බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජාව ලෙස සැලකෙන වේළුවනාරාමය බිම්බිසාර රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කිරීම සිදු වුණේත් දුරුතුපුර පසළොස්වක පොහොය දිනයකයි. ලක්දිව පැවැත්වෙන තවත් සංස්කෘතික මංගල්‍යයක් වන කැලණිය රජමහා විහාරයේ දුරුතු පෙරහර සෑම වසරකම දුරුතුපුර පසළොස්වක පොහොය දිනයට පෙර දින පවත්වනු ලබනවා. මෙම පෙරහැර අතීතයේ සිට පැවතෙන ආගමික සිරිත් විරිත් හා පූජා විධි මැනවින් නිරූපණය කරන අතර එමගින් ශ්‍රී ලංකාවට ආවේනික වූ ඉපැරණි සම්ප්‍රදායන් සහ සංස්කෘතික උරුමයන් මනාව විදහා දක්වනවා. එපමණක් නොව බුදුදහම සහ බෞද්ධ වත්පිළිවෙත් පදනම් කර ගනිමින් කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාද්වීපය තුළ විකාශනය වූ සම්ප්‍රදායික ජනශ්‍රුතිය, ජන සංගීතය, රිද්මයානුකූල නර්තන සම්ප්‍රදායන් සහ බෙර වාදන ප්‍රදර්ශනය කිරීමටද මෙම පෙරහර මහඟු අවස්ථාවක් වනවා. මේ ආදී සුවිශේෂී කරුණු හේතු කොටගෙන ලොව පුරා බෞද්ධයින් මහත් ගෞරවයෙන් උත්සව හා පෙරහැර පවත්වමින් දුරුතුපුර පසළොස්වක පොහොය දිනය සමරනු ලබනවා.